සුබ ට්‍රේඩර්ස් ඉතින් අද වීඩියෝ එකක් කරන් ආවා ක්‍රිප්ටෝ දලා කියන්න ඕනේ ඊයේ වීඩියෝ එකක් දැම්ම ඩබල් টොප් එක ගැන වීඩියෝ එකට views ගිහලා තිබ්බා ලයික් කරලා තිබ්බා සබ් ලා දාලා තිබ්බා ඔක්කොම thank you. ඒතර මම දැක්ක වීඩියෝ එකේ කමෙන්ට් එකක් තියෙනවා ඉන්ඩිකේටර් එකක් ගැන දියන් කියලා. ඒතකොට ඉන්ඩිකේටර් එකක් ගැන දෙන්න ආවේ වැඩි ඉස්තර නැහැ කෙලින්ම කතාවට යනවා. පොඩි දෙයක් කියන්න ඕනේ මගේ මාකට් එක තියෙන පොට්ටක් ඒ කියන්නේ තියෙන විදිහ පොට්ටක් වෙනස් ඇති. මොකද අපි දෙයක් කරද්දී ආසාවෙන් කරන්න ඕනේ. එතකොට අපි ඒ දේ දකින විදිහින් බව ආසාවක් ඇති කරගන්න ඕනේ. එතකොට අපි ඒ දේ තියෙන ආසාව තව තවත් වැඩි වෙනවා කියන එක තමයි මගේ මතේ. ඉතින් ඒක තමයි මගේ මතේ. හරි වැඩි කතාවක් නැහැ ඉන්ඩිකේටර් එක. ඉන්ඩිකේටර් එක තමයි support and resistance. එතකොට blue color එකෙන් print කරලා තියෙනවා flux chart කියලා. blue අකුරෙන් print කරලා තියෙනවා flux chart කියලා. එතකොට මේකේ තියෙන්නේ මෙන්න මෙච්චරයි support සහ resistance on ඒ කියන්නේ line ඇඳෙනවා මෙතන. එතකොට red color එකෙන් ඇඳෙන line resistance සහ green color එකෙන් ඇඳෙන line support වෙනවා. එතකොට මේ මෙතන උඩ green මම පෙන්නන්න. මෙන්න මෙතන red color එක touch කරලා market එක මෙන්න මෙතන තියෙන green color එක touch කරලා ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන තියෙන market එක crash වෙන දවසේ තියෙන wick එකත් support එකට තමයි ඇදිලා තියෙන්නේ. එතකොට මෙතනින් market එක pump වෙලා නැවත මෙතන market dump වෙලා නැවත මෙතන market එක pump වෙලා තියෙනවා. හරි එතනින් එහෙම ගන්න පුළුවන්. එතකොට market එකට දැන් මොකද්ද මේ වෙන්නේ යන්නේ? Solana market එකට දැන් මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ? එතකොට මට හිතෙන දෙයක් තමයි මේ market එකේ කොහොම වගේ දාලා බලුවොත් මේ මෙතන තියෙන්නේ හොඳ support එකක්. මේ මෙතන තියෙන support එකකින් නැවතත් market එක high එකක් ගහන්න උඩට යයි කියලා හිතනවා. හැබැයි දැම්ම නෙවෙයි. එතකොට Solana market එකේ හොඳ support එකක් තියෙනවා මෙන්න මෙතන පරණ support එක. ඒ support එක ගත්තෙත් මම මේ ඉන්ඩිකේටර් එකෙන්මයි. මොකද පරණ support එකක් කියලා කියන්නේ මේ market එකේ අතීතයට ගිහින් බලපුවාම ඒ අතීතයේ තියෙන support එකක් තමයි ඒක. එතකොට ඒක හොඳ strong support එකක් කියලා ගන්න පුළුවන් ඉන්ඩිකේටර් එකෙන්. එතකොට මේ strong support එක දැන් හොඳ resistance එකක් හොයන market එක යනවා. ඒ කියන්නේ green color වලින් support පෙන්නනවා, red color වලින් resistance පෙන්නනවා. එතකොට සාමාන්‍යයෙන් අපිට trade එකට entry එකක් ගන්න පුළුවන් තැනක් තමයි Solana එකේ මෙන්න මෙතන මෙන්න මේ point එක. මෙන්න මේ point එකෙන් අපිට trade එකට entry එකක් ගන්න පුළුවන්. හේතුවක් තමයි මෙතන down trend Fibonacci මන් දැම්මොත් හරියටම retracement එකක් දෙන්න එනවා market එක අපි මෙන්න මේ resistance එක ඇතුළට. ඒ කියන්නේ market එක retracement එක දෙන ප්‍රදේශය මෙන්න මෙතන. මොකද එතන අපේ resistance එකකුත් තියෙනවා. එතකොට එතනින් අපිට market එකට ගන්න පුළුවන් entry එකක්. එතකොට මේ support and resistance flux chart කියන ඉන්ඩිකේටර් එක ගොඩක් හොඳයි කියලා මම recommend කරනවා. මොකද මම මේක සෑහෙන්න පාවිච්චි කරනවා. I think ඕන දෙයක් තිබ්බොත් මේ වගේ ඒ කියන්නේ chart plan වලට අමතරව කරගෙන යන දේවල්ට අමතරයෙන් මොන හරි දෙයක් දැනගන්න ඕන නම් කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම වීඩියෝ එකක් දෙනවා. එහෙනම් වීඩියෝ එකෙන් අදට ඔච්චරයි කතා කරන්නේ. එතකොට තවත් මේ වගේ අමතරයෙන් දෙයක් තිබ්බොත් කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් කියලා දෙනවා සහ ඒකට වීඩියෝ එකක් දෙනවා. එහෙනම් අද දවසේ කතා කරන්න ආවේ මේක. එතකොට ඉන්න ඔක්කොරම thank you මාත් එක්ක ඉන්න ඔක්කොරම thank you. එතකොට එහෙනම් අද දවසට මම යනවා වීඩියෝ එකක් ඕන නම් අය කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් රිප්ලයි වීඩියෝ එකක් දෙනවා.